තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරන සියලුම දෙනාට. ඒ වගේම තමයි සුබ අලුත් අවුරුද්දක් වේවා. අද මම වීඩියෝ එකට යන්න කලින් අපි මේ ප්‍රාර්ථනාව ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් මම තෙරුවන් සරණයි කියලා කිව්වා. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කිව්වා. ඔබ නිකමට හිතන්න 2025 පටන් ගන්නකොටම ඔබට කොච්චරක් නම් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කිව්වද? ඒ වගේම මේ විදිහට සුබ වුණාද කියලා. අපි තෙරුවන් සරණයි කීව පළියට අපට තෙරුවන් සරණ ලැබෙනවද? මිත්‍රවරුනි, එහෙම වෙන්නේ නැහැ. මම තෙරුවන් සරණයි කියලා කියනවා. මම චේතනාවෙන් අධිෂ්ඨාන කරගන්න ඕනේ තෙරුවන් සරණ කියන්නේ මොකක්ද? මම හදවතින්ම චේතනාවින්ම හිතලා ප්‍රාර්ථනාව කරන්න ඕනේ තෙරුවන් සරණයි කියලා. එහෙමත් නැත්නම් අපි කරන ප්‍රාර්ථනාව මගේ චේතනාව හට ගන්න ඕනේ. මෙනෙහිවීමක් වෙන්න ඕනේ. ඒ වගේම එහෙම කරපු පළියට අපේ ඒ ප්‍රාර්ථනාව ලබන පුද්ගලයාට පුළුවන් ද ඒකේ ප්‍රාර්ථනාව ලබන්න. එහෙම කරන්නත් බෑ. එහෙම වෙන්නෙත් නැහැ. එහෙමනම් ඉතින් බුදුහාමුදුරු ප්‍රාර්ථනා කරලම හැමදේ මේ කටියෝම සසරෙන් මුදවනවනේ. මම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනකොට ඔබගේ චේතනාව හටගන්න ඕනේ තෙරුවන් සරණ කියන්නේ මොකක්ද? තෙරුවන් සරණ මාර්ගයේ යනවා කියලාවත් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒ ප්‍රාර්ථනාව ඔබට ලබන කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ මේ අවුරුද්ද මම සුබ කරගන්නවා කියලා. තෙරුවන් සරණ යන එකවත් අවුරුද්දක් සුබ කරගන්න එකවත් ජීවිතය සාර්ථක කරගන්න එකවත් කාටවත් දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක තමා විසින් කරගන්න පුළුවන් දෙයක්. අපි මේ කියන වාරයක් ගානේ ඔබගේ චේතනාව මෙනෙහි වෙන්න පුළුවන්. එන්න ඒකේ තමයි මෙතන ප්‍රතිඵල තියෙන්නේ සහ කියන කෙනාගේ අදිෂ්ඨානයේ සහායගේ චේතනාවත් අනුව යම්කිසි ඕරා ශක්තියකින් චේතනාවත් එක්ක ප්‍රතිඵල ලැබෙන දෙයක් තියෙනවා. ඒක ඔබට ස්පර්ශ වෙන දෙයක්. දැනට ඔයාලට ස්පර්ශ වෙයි. ඔයා අවබෝධ කරගත්තාට පස්සේ ඔයාලට ප්‍රත්‍ය වෙයි. අද මම කලින් වීඩියෝ එකේ මම කතා කරේ ලෞකික සම්මාදිට්ඨියෙන් තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද? තමන්ගේ ජීවිතයට එන ප්‍රශ්න ලෞකික සම්මාදිට්ඨිය භාවිතා කරලා කොහොමද අපි මේ ප්‍රශ්න දිහා බලන්නේ කියලා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ජීවිතයේ සදාතනික සැනසීම ළඟා කරගන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු දැක්ම තමයි නිවැරදි දැක්ම සම්මාදිට්ඨිය. නිවැරදි දැක්ම සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ලෞකික කියලා දෙනවා, ලෝකෝත්තර තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගෙම වැඩෙන විදිහේ ලෞකික කියලා තියෙනවා, ලෝකෝත්තර කියලා තියෙනවා. ඉතින් අපි අද කතා කරන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් කොහොමද සදාතනික ජීවිතය ජයගන්නේ, සදාතනිකව සැනසීමකටපත් වෙන්නේ කියලා. ඔයා මෙහෙම හිතන්න. අපි හැමෝම කන්දක් නගිනවා. ඔයත් කන්දක් නගින ගමන් ඉන්නේ. මේ කන්දේ මගක් නැගලා අපි කන්ද ආපස්ස හැරිලා බලනවා. ආපස්ස හැරිලා බලනවා අම්මෝ මම මෙච්චර දුරක් නැග්ගද? කොච්චර බාධක වලින් නැග්ගද? මට අර අතන ගලගාවින් මේ විදියට එන්නේ නැතුව මට අර විදියට ආවනම් මේක මීට වැඩිය සාර්ථකව නගින්න තිබ්බා. ඒ වගේ තමයි අපේ ප්‍රශ්න බාධක දිහා අපි ටිකක් ඉදිරියට ගියාට පස්සේ අපි ඒ ලැබපු ජීවිතයේ අවබෝධය තුලින්, අත්දැකීම් තුලින් අපි අවබෝධයකටපත් වෙනවා. ඒ අත්දැකීම් වලින් අපිට තේරෙනවා එදා මම මේ දේ කරපු දේ වැරදි. මම මේ දේ නොකළ හිටියනම් හරි. මට මේ දේ කරපු නිසා තමයි මේ පසුතැවීම කම්පා වීම තියෙන්නේ කියලා අපි මෙනෙහි කරනවා. ඒ වගේ තමයි අපි අතීතයේ වෙච්ච සිදුවීම් මේ මොහොතට ගෙනල්ලා මෙනෙහි කරලා දුක් විඳිනවා. ඒ වගේම තමයි අර කන්ද නගින පුද්ගලයා කන්ද ඉහළ බලනවා. ඉහළ බලලා තව කොච්චර දුර යන්න තියෙනවද, කවදා නගින්නද කියලා හිතනවා. ඒක කරන්නේත් මේ මොහොතට ගෙනල්ලා. ඒ වගේ තමයි ජීවිතේ අපිට ළඟා කරගත්ත නැති දේවල්, අපේ ආශාවන් ගැන මෙනෙහි කරලා ඒ අනාගතේ කරන්න තියෙන දේ මේ මොහොතට ගෙනල්ලා මේ මොහොතේ හිතා කම්පා වෙනවා, පසුතැවීම වෙනවා. ඔතනදී කායික විවේකයක්, මානසික විවේකයක් දෙකම නැති වෙනවා. කායික විවේකයයි මානසික විවේකයයි ළඟා කර ගැනීම තුල තමයි නිවන තියෙන්නේ. ඒක තව ටිකක් එහාට යනකොට මම ඊට එහා ගැඹුරින් විග්‍රහ කරලා දෙන්නම්. දැන් අපිට අතීතය සහ අනාගතය මෙනෙහි වෙන නිසා නම් දුක ගේන්නේ. ඇයි අපිට මේ අතීතය සහ අනාගතය මෙනෙහි වෙන්නේ? ඒකට තමයි මිත්‍රවරුනි හේතුව අපි ඉපදුච්ච දවසේ ඉඳන් අපේ මේ පංචේන්ද්‍රය ඇහෙන් රූප බලලා, කනෙන් ශබ්දය අහලා, නයෙන් ගඳ සුවඳ දැනලා, එතකොට ශරීරයට ස්පර්ශයක් දැනලා, මනසට අරමුණු ඇවිල්ලා අපි ලෝකයක් හදාගන්නවා. ඒක දැන් බුදුහාමුදුරු දේශනා කරනවානේ ලෝකයේ තියෙන්නේ බාහිරේ නෙමෙයි තමා තුළ කියලා. ඒක වෙන්නේ කොහොමද? ලෝකය තමා තුළ හටගන්නේ
කෙනගෙන් කෙනට ලෝකෙ සාපේක්ෂයි. අද මගේ ලෝකය තුළ මගේ තියෙනවා සිතුවිලිදාමයක්, මගේ තියෙන ආශාවන්දාමයක්, මගේ තියෙනවා කෙලෙස්දාමයක්. එක මට ආවේනික දෙයක්. ඒ වගේම තමයි කෙනගෙන් කෙනට ආවේනික වූ විදිහට ලෝකය දැකලා තමන්ට ආවේනික ලෝකයක් හදලා තියෙනවා. බුදුහාමුදුරු කියලා තියෙනවා නේද මේ ධර්මය තමා තුළින් දකින්න කියලා. පෙන්නන්නේ මාර්ගය විතරයි. මේක දකින්න ඕනේ තමාගේ තුළින්. තමා තුළින්. ඇයි තමා තුළින් දකින්නේ? තමා ගෙවන ජීවිතය, තමන්ගේ ලෝකය ධර්මය නැමැති කැඩපතින් විනිවිදෝ දැකීම තුළ තමයි තමන්ගේ ජීවිතය නිවන කරා යන්න පුළුවන්. දැන් ඇයි අපිට මේ අතීතය සහ අනාගතය මේ මොහොතේ මෙනෙහි වෙන්නේ? අපි මේ පංච ඉන්ද්‍රිය භාවිතා කරලා හදාගන්න සංස්කාරයන් අපි උපාදානය කරගන්නවා. මොනවාද මේ උපාදානය කරගන්නේ? අපි කැමති දේවල් කැමති ලෙස උපාදානය කරගන්නවා. අකමැති දේවල් අකමැති ලෙසත් උපාදානයක් තමයි කරගන්නේ. කැමති දේ කැමති ලෙස ආශාවල් අපි විඳින්න තියෙන දේ දැඩි විඳීමේ ආශාව නිසා ඒක මනසේ තැන්පත් කරගන්නවා. අපි අකමැති දේ දැඩි ගැටීම නිසා අපි ඒකත් මනසේ තැන්පත් කරගන්නවා. ඔය දේවල් මේ මොහොතේ මෙනෙහිවීම තුළ තමයි ඔබට දුක ගේන්නේ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. දැන් අපි ජීවත් වෙනකොට සෑම දෙයකම තියෙනවා ඇති වෙලා පැවතිලා නැති වෙන ස්වභාවයක්. ඕනම දෙයක්. මේ දුරකථනය වේවා, මම වේවා, මං කතා කරන දේවල් වේවා, මං කතා කරන්න හටගත්ත සිත වේවා, ඇති වෙනවා, පවතිනවා, නැති වෙලා යනවා. තමා මේ වෙලාවේ හිතන සිතුවිල්ල පවා තව මොහොතකින් ඒක වෙනස් වෙනවා. ක්ෂණයකින් ක්ෂණයට හටගන්න නිරුද්ධ වෙන හිතක් තමයි තියෙන්නේ. එතකොට මේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන සිතුවිලි දාමයක් මෙනෙහි කිරීම, මානසිකාර්ය කිරීම තුළ තමන්ගේ සැනසීම නැති වෙනවා. ඕක අපිට අහන කෙනාට මේක අපි කියන තරම් ලේසි නැහැ. මේක අපිට ප්‍රත්‍ය කරගන්න. දැන් අපි කියනකොට දැන් මම අවබෝධ කරන් ඉන්න දෙයක් හෝ දැනුමට එකතු කරන් ඉන්න දෙයක් මම කියනකොට ඔබට එකතු වෙන්නේ දැනුමක්. ඒ දැනුම තමා තුළින් මෙනෙහි කරලා බලන්න ඕනේ. තමාගේ ජීවිතය තුළින් මෙනෙහි කරලා බලන්න ඕනේ. එතකොට තමයි ප්‍රත්‍ය වෙන්නේ. එතකොට තමයි Tamanට දුකින් මිදලා සබ්දා සැනසීමේ මාර්ගයට වැටෙන්න පුළුවන්. එතකොට මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය අවබෝධ කරගත්තු කෙනෙක් පත් වෙන්නේ මොන වගේ තත්ත්වයකටද? එයා දැනගන්නේ මොන වගේ සත්‍යයක්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය අවබෝධ කරගත්තු කෙනෙක් පත් වෙන සත්‍යය තමයි දැනගන්න ප්‍රත්‍ය කරගන්න අවබෝධය තමයි නිරෝධ සත්‍ය. නිරෝධ සත්‍ය කියලා කියන්නේ සෑම කෙනෙක්ම අපි ජීවත් වෙන්නේ සිතුවිලිත් එක්කනේ. අතීත අනාගත චිත්ත රූප මේ මොහොතේ මෙනෙහි කර කර ජීවත් වෙනවා. හැම මොහොතකම එහෙම තමයි සමාධියෙන් ගිලිහිච්ච කෙනෙක්. ඒ කියන්නේ සමාධියකටපත් වෙන සමාධිය ගැන මම තව ඉදිරියට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පියවරෙන් පියවරට කතා කරද්දී අවසානට එන්නේ සම්මාදිටිය. මේ සමාධිසුවය. මම එතෙන්ට එනකන් එන්නම්. මම දැන්නම කියන්න ලෞකික ලෝකෝත්තර සම්මාදිටිය කොහොමද අපි නිවැරදිව දැකගන්නේ කියලා. එතකොට මොකද්ද මේ නිරෝධ සත්‍ය කියලා කියන්නේ? නිරෝධ සත්‍ය කියලා කියන්නේ පින්වතුනි අපි හැමෝම අතීත සහ අනාගත සිතුවිලි මානසිකාරය කරගෙන ඉන්නවා කියලා කිව්වනේ. මේ සිතුවිලි බැහැර කිරීම තුළ නිරෝධයක් තියෙනවා. ඒ කියන්නේ සිතුවිලි නැහැ. සිතුවිලි නැහැ කියන තැන සැනසීම තමයි තියෙන්නේ. අපි ලෝකේ ජීවත් වෙනකොට අපි දාගන්න අපි හදාගන්න සංස්කාරයන් අපි ඇස්ලි රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ සුවඳ දැනෙනවා, ශරීරයේ ස්පර්ශයක් දැනෙනවා, සිතුවිලි එනවා. එතකොට මේ දේවල් මේ එන සෑම සංස්කාරයකම එහෙම නැත්නම් සෑම සිතුවිල්ලකම ආදීනව බලනවා. ආදීනව දැක ගන්නවා. ආදීනව මොකද්ද? ඇති වෙලා පැවතිලා නැති වෙලා යන සංස්කාරයක්. ඒ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන සංස්කාරය මගේ මනසේ තැම්පත් කිව ගැනීම තුළ මම දුකටපත් වෙනවා. ඒක මෙනෙහි කරලත් මම දුකටපත් වෙනවා. එහෙනම් මේ සිතුවිලි බැහැර කරන්න ඕනේ. ඒ සිතුවිලි බැහැර කරගන්න අවශ්‍ය කරන දැනුම තමයි ඒ ප්‍රත්‍ය කරගන්න ඕන දේ තමයි ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දෙයක්. හිතන්න ඔයාට ගෙයක් හදන්න ආසාවක් ඇති වෙනවා. වාහනයක් ගන්න ආශාවක් ඇති වෙනවා. දැන් කෙනෙක් වර්ධවා වටහා ගන්න එපා මම මේ දේවල් කීව පළියට ඔයාට මේ හැමදේම අතෑරීමක් වෙන්නේ මනසෙන් විතරයි. හොඳට තේරුම් ගන්න ගොඩාක් මේ ධර්මය අවබෝධ කරගන්න බැරි හේතුව වෙලා තියෙන්නේ මේ හිතනවා මේ ධර්මානුකූල ගමන් මාර්ගය මේ ප්‍රතිපත්තියක් හදාගෙන ගමන් කරන ගමන් මාර්ගය දුකින් ගෙවන්න ඕන එකක්, කලකිරීමකට පත් වෙන එකක් කියලා කියනවා.
එහෙම නැහැ පින්වතුනි. සදා සැනසීමකට පත්වෙන, මනසෙන් සැනසීමකට පත්වෙන ධර්මතාවයක් තමයි මේ පෙන්ලා දුන්නේ. බුදුහාමුදුරුවෝ ළඩ වුණේ නැද්ද? ජීවක වේද මහත්තයා හිටියේ නැද්ද? එතකොට මුගලන් මහරහතන් වහන්සේට පුළු වලින් ගහලා ඇට කුඩු කරලම අපවත් කරා කියනවා. එතකොට මේ දුක ආවේ නැද්ද? ළඩ වුණේ නැද්ද? නැහැ. ඒ හැමදේම තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙකුටත් රහතන් වහන්සේ කෙනෙකුටත් මාර්ගඵලලාභී ඕනෑම කෙනෙකුට මේ ලෝක ධර්මතාවයන් උරුමයි. අටලෝදාම නින්දා ප්‍රශංසා යස ආයස දුක සැප ලාභ අලාභ මේ හැම දෙයක්ම උරුමයි. වෙනසකට තියෙන්නේ කිසිම විටක අටලෝ දහම ඉදිරියේ කම්පා වෙන්නේ නැහැ. මනස දුක් වෙන්නේ නැහැ. පීඩාවකටපත් වෙන්නේ නැහැ. මනසට වේදනාවක් දැනෙන්නේ නැහැ. පසුතැවීමක් වෙන්නේ නැහැ. මේ ධර්මය අවබෝධ කර ගැනීම තුළ පත්‍ය කර ගැනීම තුළ මූලික අංගය තමයි අටලෝ දහමට ලෝක ධර්මතාවයට කම්පා නොවී වාසය කරන්න මනස හැදෙනවා. එතකොට පින්වතුනි අපි කොහොමද මේ නිරෝධ සත්‍යය අපි ප්‍රත්‍ය කරගන්නේ? අපේ ජීවිතේ ප්‍රත්‍යක්ෂ කරගන්නේ කොහොමද? අපේ මනසේ ඔටෝ වෙන දෙයක් තමයි අපි මොනවා හරි දෙයක් දැක්කම අපිට ඒකට ආශාවක් ඇති වෙනවා. ඒකට ගැටීමක් ඇති වෙනවා. ඒක අපි නැති කරගන්නේ කොහොමද? ඒක නැති කරගන්නවා මෙහෙම හිතන්න. ඇයි ඔයාට මේක උපාදානය වෙන්නේ? ඔබට තියෙනවා ගයක් හදන්න ආශාවක්. ඔබට තියෙනවා වාහනයක් ගන්න ආශාවක්. ඒ වගේ විවිධාකාර ආශාවන් ඔබ තුල ඇති. ඒ වගේ ඔබ හිතන්න ඔබට සාපේක්ෂව ඉන්නවා ඇමර්ෂන් වගේ වනාන්තරයක් ගන්න. මෙන්න මේ කැලෑවල ජීවත් වෙන ගෝත්‍රික කණ්ඩායම්. ඔය ගෝත්‍රිකවල එක පුද්ගලෙක් ගන්න. ඒ පුද්ගලයෙකුට ඔබ ඔය දකින්න ගයක් හදන ආශාව තියෙනවද? වාහනයක් ගන්න ආශාව තියෙනවද? ඒ වගේ වෙනත් ආශාවන් තියෙනවද? දැන් කාට හරි කියන්න පුළුවන් එයා නිවනේ සැනසීම ජීවත් වෙනවද ගෝත්‍රිකෙක් කියලා? නැහැ. එයාලට තාවේනික වූ එයාලගේ ජීවිතේ දකින්නා වූ ආශාවන් තියෙනවා. ඒ නිසා එයාලා දුකටපත් වෙලා දුකින් ජීවත් වෙනවා. හිතන්න පින්වතුනි, ඒ අය පෙර දැකලා එයාලා උපාදානයක් හදාගෙන නැහැ. වාහනයක් දැකලා නැහැ, ගේකට ආශාවක් ඇති වෙලා නැහැ. වාහනයක් දැකලා නැහැ, වාහනයකට ආශාවක් ඇති වෙලා නැහැ. ඒ වුණාට අපි මේවා දකිනවා. අපි මේවට ආශාව ඇති වෙනවා. ඔබ දකින්න දෙයක් දකිලා මනසට තැම්පත් කරගන්න කලින් ඔබට හිතන්න කාරණා තුනක් තියෙනවා. මම රූපයක් මගේ ඇහැට ගැටුණා. රූපයක් දැක්කා. ඒ දැකපු රූපය මොන වගේ ස්වභාවයෙන් යුක්තයිද? ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දෙයක්. ඒක මගේ ආශාව ඇති වෙන සිත මොන වගේ දෙයක්ද? ඒ සිතත් ඇති වෙලා පැවතිලා නැති වෙලා යන සිතක්. මේ මොහොතේ ඒක දැකලා අවශ්‍යතාවයක් ආසාවක් විතරයි ඇති වෙන්නේ. ඒ ආසාව ඇති වෙලා පැවතිලා නැති වෙලා යන තුල දුකති ඇති කරගන්න. අපි දුකටපත් වෙනවා. එතකොට අපි වාහනයක් ගයක් ගන්න උත්සාහ කරනවා, එතනම දුකක්. එතකොට අපි ලෝන් දානවා, විවිධාකාර මනසේ පීඩනයක් තියාගෙන ඒක වෙනුවෙන් දඟලන දැඟලිලා මනසේ විවේකයේ නැතිනවා. මම මේ අද කතා කරන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෝකෙන් එතර වෙන්න ඕන කෙනෙක් ජීවිතේ ලෝකේ තමන් ජීවන ලෝකය දකින්න ඕන විදිය. ඇති වෙලා පැවතිලා නැති වෙලා යන සංස්කාරයන් ටික. ඒ සංස්කාරයන් ටික මනසේ උපාදානය කර ගැනීම තුළ නිරෝධ කියන නිරෝධ සත්‍ය, නිරෝධ සුවය නැති වෙලා යනවා. මේ කිසිම සිතුවිල්ලක් නැති තැන අපිට සමාධියෙන් ඉන්න පුළුවන්. මේ සිතුවිලි නැති තැන අපිට වේදනාවක් ගේන්නේ නැහැ. ඔන්න ඔතනදි තමයි පින්වතුනි අපිට ගන්න පුළුවන් බුදුහාමුදුරු දේශනා කරපු දිත්තේ දිත්තමත්තන්. දැක්කොත් දැක්කා විතරයි, ඇහුනොත් ඇහුණා විතරයි, දැනුනොත් දැනුණා විතරයි. හැබැයි එතන සංස්කාරයක් හටගන්නේ නැහැ. උපාදානයක් තියාගන්නේ නැහැ. ඒ උපාදානේ නැති තැන සැනසීම තියෙනවා. මෙන්න මේ දේ අවබෝධ කර ගැනීම, මෙන්න මේ දැකීමට කියන්න පුළුවන් අපිට ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා. මොකද ලෝකෙන් එතර වෙන්න නම් මේ උපාදානයෙන් බැහැර වෙන්න ඕනේ. සිතුවිලි වලින් බැහැර වෙන්න ඕනේ. එහෙනම් මේ සිතුවිලි වලින් බැහැර වෙන්න නම් අපි සිතුවිලි උපාදානය නොකළ ගත යුතුයි. එහෙනම් සුත්තේ සිතුවිලි උපාදානය වෙන්නේ මෙන්න මේ තෘෂ්ණාව නිසා. මෙන්න මේ තෘෂ්ණාව කියන්නේ අපේ ආශාව. එතකොට මේ ආශාව බැහැර කිරීම තුළ අපිට උපාදානය ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන දෙයක් උපාදානය කර ගැනීම තුළ මම දුකටපත් වෙනවා කියලා දැක ගැනීම සම්මා දිට්ඨිය කියලා කියන්න පුළුවන්. තවත් කෙනෙකුට මේකේ මං කියපු තැන්වල වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ දේවල් කමෙන්ට් කරොත් තවත් අයට දැකලා දැනගන්න පුළුවන්. මටත් ඒක දැනගන්න පුළුවන්. ගැටලු තියෙනවා නම් ඒ ගැටලු අහන්න. ගැටලු निराකරණය කර ගැනීම තුළ සදා සැනසීමකටපත් වෙන්න පුළුවන්. කල්යාණ මිත්‍රයෙක් විදියට ඔයාලට සහාය වෙන්න පුළුවන්. මේ හොඳ කාලයක් පින්වතුනි කියවෙන්නේ.
ආධ්‍යාත්මය මතුවෙන යටපත් වෙලා තියෙන අවබෝධ ඥානය ඉහලට මතු කරලා ගන්න පුළුවන් අකුසල් යටපත් කරන්න පුළුවන් පෞගේ දවස්වල පීඩනවලට පත් වුණා ගම්වතු ව්‍යසනාවල් අටක් පීඩනවලට පත් වුණා ඔයාලත් ඒ අතර පීඩනවලට පත් වුණා හිතන්න පින්වතුනි තමන්ට වේදනාවක් එන්නේ හදවතට දුකක් දැනෙන්නේ කම්පාවකට පත්වෙන්නේ තමන්ගේ අකුසලයක් ගෙවිලා ඉවර වෙනවා කියලා අකුසලයක් ගෙවිලා ඉවර වෙනවා නම් යටපත් වෙලා තියෙන කුසල් මතු කරගන්න පුළුවන් අවස්ථාවක් මේ කාලේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ඔයාලා හොඳට ප්‍රශ්න කරන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ධර්මයක් දේශනා කරනකොට ඔයාලා ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න ගියාම කවදාවත් පැකිලෙන්න එපා පැටලෙන්න එපා ඔයාලට අහන්න තියෙන ප්‍රශ්න අහන්න ප්‍රශ්න ඇහිම තුල තමයි තර්ක කිරීම තුල තමයි දෙයක් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නිවැරදි සත්‍ය මතුවෙන්නේ තර්ක කිරීම තුල ඒ තර්ක කිරීම කවදාවත් වරදවා වටහා ගන්න එපා අනිත් එක තර්ක කරනකොට තමන් නිහතමානීව තර්ක කරන්න තමන් මාන්නේ මමත්වයෙන් තර්ක කරන්න එපා හේතුව මොකද අවබෝධයකට පත් වෙලා ඉන්න කෙනෙක් එක්ක මාන්නෙන් මමත්වයෙන් තර්ක කරනවා කියලා දැනගත්තු ගමන් එයා නිහඬ වෙනවා ඒ කටවහ ගැනීම තුල ඔහු තුල අවබෝධ කරගෙන ඉන්න දෙයක් තමන්ට ගන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා ඒ නිසා උපරිම නිහතමානී වෙන්න නිහතමානී වෙලා තර්ක කරන්න නිහතමානීව තර්කානුකූල වෙන්න ඒ තර්කානුකූල වීම තුල තමයි නිවැරදි යථාර්ථය ඉස්මතු කරලා ගන්න පුළුවන් ඒ නිවැරදිව ඉස්මතු කරලා ගන්න යථාර්ථය තමන්ගේ ජීවිතයත් එක්ක සංසන්දනය කරලා විනිවිදව දකින්න විනිවිදව අපි පින්වතුනි අපි හැමෝම දෘෂ්ටිවාදී අපි තුල සම්මා දෘෂ්ටිය තියෙන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටිය තියෙන්න පුළුවන් ඒ කියන්නේ අපි හරි දේ තියෙන්න පුළුවන් වැරදි දේ තියෙන්න පුළුවන් අපි කොහොමද නිවැරදි දේම ජීවිතයට එකතු කරගන්නේ ඒකට අවශ්‍ය කරනවා ධර්මයේ ශ්‍රවණය කරන්න ඒ ධර්මයේ ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය කරන්න තමන්ගේ ලෝකයේ තුලින් තමා තුලින් මෙනෙහි කරලා බලන්න අවශ්‍යයි තමා තුලින් මෙනෙහි කරලා බලනකොට තමන්ට ගැට මතුවෙනවා ඒවට කියන්න පුළුවන් දහම් ගැට ධර්ම ගැට කියලා මෙන්න මේ ගැට निराකරණය කරගන්න කල්යාණ මිත්‍ර සහාය ලබන්න ඕනේ ධර්මයේ ශ්‍රවණය කිරීම යෝනිසෝ මනසිකාරය තමා තුලින් මෙනෙහි කරලා බැලීම තමාගේ ලෝකයේ තුලින් විනිවිදව දැකීම ඒ තුලින් මතුවෙනා වූ ගැටලු निराකරණය කර ගැනීමට කල්යාණ මිත්‍ර සහාය ලබා ගැනීම මේ තමයි සෝතාපට්ටි අංග. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික සම්මාදිට්ඨියත් ලෝකෝත්තර සම්මාදිට්ඨියත් කතා කරලා ඉවරයි. අපි ඊගාවට කතා කරන්න බලාපොරොත්තු වෙනවා සම්මා සංකප්ප, නිවැරදි කල්පනාව. මේ නිවැරදි කල්පන අපි කොහොමද අපි ජීවත් වෙන ලෝකයේ තුල අපි උපාදානය කරගන්න දේවල් අපි දකින්න ලෝකය නිවැරදිව කල්පනා කරලා අවබෝධ කරගන්නේ අපේ සිත කොයි වගේද කියලා අවබෝධ කරගන්න අපි හිතන විදිහ අවබෝධ කරගන්න පුළුවන් සහයක් වෙන්න අවශ්‍ය කරන යථාර්ථය නිවැරදි ආකාරයෙන් හැකි පමණින් ඊගා වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි සියලුම දෙනාට.